රබර් ගසෙන් ලොව ජයගත් ලෝකයේ රටවල් 70කට තම නිෂ්පාදන අලෙවි කරන ගෝලීය වෙළඳපළෙන් 5%ක් තමන් සතු කරගත් ආයෝජකයින්ට කාර්තුවකට වරක් ප්‍රතිලාභ ලබා දෙන සුපිරි සමාගම ඩිප් ප්‍රොඩක්ට් PLC පිළිබඳව සියලු තතු මුල සිට දැනගන්න එන්න අද වීඩියෝවට. ආයුබෝවන් අරුණෙල්ල ST YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රබර් අත්වැසුම් සහ කාර්මික අත්වැසුම් නිෂ්පාදන සමාගමක් වන රබර් සහ තේ වතුද කළමනාකරණය කරන හේලිස් PLC සමූහයට අයත් ඩිප් ප්‍රොඩක්ට් PLC සමාගම ගැනයි අද අපි විමසා බලන්නේ. පළමුව සමාගමේ ඉතිහාසය සහ ක්‍රියාකාරීත්වය විමසා බැලීමේදී මෙම සමාගම සංස්ථාගත කරනු ලැබුවේ 1976 වසරේදී වන අතර 1982 පළවෙනි මාසේ පළවන දින කොළඹ කොටස් වෙළඳපළ තුල ලැයිස්තුගත කර තිබෙනවා. වර්තමානයේ S&P SL 20 දර්ශකයට ඇතුළත් කර ඇති සමාගමක් වන අතර ලෝකයේ ප්‍රමුඛතම ආරක්ෂිත සහ කාර්මික අත්වැසුම් නිෂ්පාදනයන්ගෙන් එකක් වෙනවා. ආදායම අනුව ශ්‍රී ලංකාවේ සමාගම්වල වාර්ෂික ලැයිස්තුවක් වන LMD 100 26 වන ස්ථානයේ පසුවන මෙම සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ආයතන අතරට අයත් වෙනවා. ප්‍රධාන නිෂ්පාදන විදිහට වෛද්‍ය අත්වැසුම්, කාර්මික අත්වැසුම්, ගෘහස්ත භාවිතය සඳහා අත්වැසුම්, කෘෂිකාර්මික අත්වැසුම් පවතින අතර සිය නිෂ්පාදන රටවල් 70කට අධික ප්‍රමාණයකට අපනයනය කරන අතර ප්‍රධාන වෙළඳපළවල් ලෙස ඇමරිකාව, යුරෝපය, ජපානය සහ ආසියානු රටවල් පවතිනවා. 1992 දී රාජ්‍ය වැවිලි සමාගම්හි කළමනාකරණය පුද්ගලික අංශයට පැවරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ කැලණිවැලි වැවිලි සමාගමේ කළමනාකරණය රජය විසින් DPL වෙත ප්‍රදානය කරනු ලබන අතර 1995 දී සමාගම විසින් එය අත්පත් කරගන්නවා. 2002 දී ඉතාලියේ ඉකොගුවාන් SPA සහ 2003 දී ඩිප් ප්‍රොඩක්ට් තායිලන්ඩ් ලිමිටඩ් සමග විදේශයන්හි සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කරනු ලබනවා. 2011 දී DPL තලවාකැලේ ටී ප්ලාන්ටේෂන් PLC සමාගමේ හිමිකාරීත්වයෙන් 66.7ක් අත්පත් කරගනු ලබනවා. DPL යනු ලොව ප්‍රමුඛතම වෛද්‍ය නොවන රබර් අත්වැසුම් නිෂ්පාදකයින් 5 දෙනාගෙන් එක් අයෙක් වන අතර ගෝලීය වෙළඳපළෙන් 5%ක් සපුරාලනවා. COVID-19 වසංගතය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය කර්මාන්තයන්ගෙන් සහ රජයන්ගෙන් පුද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය 40%කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අතර එම ලැයිස්තුවේ මෙම සමාගමත් ඇතුළත්ව පැවතුණා. එය අවස්ථාවක් සහ අභියෝගයක් කරගත් සමාගම මේ සමගම 2021 රුපියල් බිලියන 46.39ක ආදායමක් සමගින් සමාගමේ ඉහළම ආදායම වාර්තා කළා. 2022 දී ක්‍රීඩා සහ යාන්ත්‍රික අත්වැසුම් නිෂ්පාදනය සඳහා මිලියන 1ක් ආයෝජනය කරමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස බියගම අපනයන සැකසුම් කලාපයේ නව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් යෝජනා කළා. DPL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DPL ප්‍රීමියර් ග්ලව්ස් ලිමිටඩ් විසින් 2023 පෙබරවාරි 20 මෙම නිෂ්පාදන මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවා. එම නිෂ්පාදනය ඇමරිකාවට සහ යුරෝපයට අලෙවි කිරීමට නියමිතයි. 2022 නොවැම්බර් 16 වන දින DPL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DPL යුනිවර්සල් ග්ලව්ස් ලිමිටඩ් හි කර්මාන්තශාලා කම්හල සහ යන්ත්‍ර සූත්‍ර නවීකරණයට සහ වැඩි දියුණු කිරීමට සහාය වීම සඳහා සහ එහි වැඩිවන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම සඳහා රුපියල් බිලියන 1.5ක කොටස් ප්‍රාග්ධනයක් සමාගම විසින් යොදවනු ලැබුවා. ඒ යුනිවර්සල් ග්ලව්ස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 150ක් රුපියල් 10 බැගින් මිලදී ගැනීම මගිනි. 2023 මාර්තු 29 හේලිස් ප්ලාන්ටේෂන් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් වැලිබල් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් ලිමිටඩ් යටතේ පැවති
හොරණ ප්ලාන්ටේෂන් PLC සමාගමේ කොටස් මිලියන 12.75ක් කොටසක් රුපියල් 54.90 බැගින් මිලදී ගන්නවා. එම කොටස් ප්‍රමාණයේ ප්‍රතිශතය 51% වෙනවා. හේලිස් ප්ලාන්ටේෂන් PLC හි 66.6ක් හිමිව පවතින්නේ DPL ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමටයි. එම සමාගම DPL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වනවා. 2024 අගෝස්තු 8 DPL සමාගම තායිලන්තයේ පදනම් කරගත් රබර් අත්වැසුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඩිප් ප්‍රොඩක්ට්ස් තායිලන්ඩ් ලිමිටඩ් හරහා අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11ක් යොදවනු ලැබුවා. 2024 නොවැම්බර් 22 වන විට මෙම හායිකයා තායි ග්ලව්ස් කම්පැනි ලිමිටඩ් USD මිලියන 11ක් යොදවා මෙම උපාය මාර්ගික අත්පත් කර ගැනීම සිදු කරනු ලබනවා. එමගින් රබර් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය වෙළඳපළ පුළුල් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපළ තුළ එහි පැවැත්ම තහවුරු කිරීම සමාගමේ අරමුණ වෙනවා. ඒ වගේම මෙම සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථාන පවතින රටවල් ගත්තම ශ්‍රී ලංකාව වගේම තායිලන්තය, ඉතාලිය, ප්‍රංශය, පෝලන්තය යන රටවල් වලද සිය නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබනවා. ඊළඟට මෙම සමාගමේ සබ්සිඩියරිස් ආයතන විදිහට හෑන්ඩ් ප්‍රොටෙක්ෂන් අංශයෙන් හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්, DPL ප්‍රීමියර් ග්ලව්ස් ලිමිටඩ්, DPL යුනිවර්සල් ග්ලව්ස් ලිමිටඩ්, ඩීප් ප්‍රොඩක්ට් තායිලන්ඩ් ලිමිටඩ්, ඉකොගුවාන්ට් SPA, DPL ප්‍රංශ SAS, රොසෙන්බර්ග් පොල්ස්කා SPZ, වෙනිග්‍රෝස් ප්‍රයිවට් ලිමිටඩ්, ෆෙල්ටෙක්ස් ප්‍රයිවට් ලිමිටඩ්, DPL ඉන්ටර්නැෂනල් ලිමිටඩ්, හායිකයා තායි ග්ලව්ස් කම්පැනි ලිමිටඩ් හඳුන්වා දෙන්න පුළුවන්. ප්ලාන්ටේෂන්ස් අංශයෙන් ගත්තම අනුබද්ධ ආයතන විදිහට DPL ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්, කැලණිවැලි ප්ලාන්ටේෂන් PLC, හේලිස් ප්ලාන්ටේෂන් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ්, තලවකැලේ ටී ඉස්ටේට් PLC, හොරණ ප්ලාන්ටේෂන්ස් PLC හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මෙම සමාගමේ හිමිකාරීත්වය දෙස බැලුවම හේලිස් PLC සමාගමට කොටස් මිලියන 252.109ක් පවතිනවා. ප්‍රතිශතයක් විදිහට 42.12ක් වෙනවා. පොලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙත කොටස් මිලියන 48.736ක් පවතිනවා. ප්‍රතිශතයක් විදිහට 8.14ක් වෙනවා. ඒක PLC සමාගමට කොටස් මිලියන 27.55ක් පවතිනවා. ප්‍රතිශතයක් විදිහට 6.8ක් වෙනවා. ඊළඟට මෙම සමාගමේ කොටස් දෙස බැලුවම අපට දක්නට ලැබෙන විශේෂ දෙයක් තමයි සෑම කාර්තුවකම නිකුත් වන මුල්‍ය වාර්තාවලදී සමාගමේ ඩිපුටි චෙයාමන් වන HSR කාර්යවසන් මහතාගේ කොටස් ප්‍රමාණය වැඩි වී තිබෙන බව. ඒ අනුව අපට පේනවා එම මහතා දිගින් දිගටම සමාගමේ කොටස් මිලදී ගන්නා බව. දැනට ඒ කියන්නේ 2024 12 වෙනි මාසේ 31 මුල්‍ය වාර්තාවට අනුව එම මහතා කොටස් හිමිකාරීත්වයේ ධාවන ස්ථානයේ පසු වෙනවා. ඒ කොටස් මිලියන 4.15කට හිමිකම් කියමින්. ඒ වගේම එතුමාට තවත් බද්ධ ගිණුමකින් කොටස් මිලියන 7,99,860ක් පවතිනවා. එම කොටස් ප්‍රමාණයත් සමගම මුළු කොටස් ප්‍රමාණය මිලියන 4.95ක් බවට පත් වෙනවා. ඒ අනුව එම මහතා හිමිකාරීත්වයේ 9 වෙනි තැන පසු වෙනවා. තේලී සමූහයේ සභාපති වන්නේ මොහාන් පණ්ඩිතගේ මහතායි. එතුමා සමූහයේ සමාගම් 500කට ආසන්න අතිවිශාල සමාගම් සමූහයට සභාපති වෙනවා. එම නිසා විශාල විවිධාංගීකරණය වූ මෙම සමාගම්වල එක සමාගමක් ගත්තම නියෝජ්‍ය සභාපතිහට විශාල වගකීමක් පවතිනවා. මන්ද සමාගමේ සභාපති සමාගම් සමූහයේම සභාපති වන නිසා එතුමාට කාර්යයන් බහුල වෙනවා. එම නිසා මෙම සමාගමේ සභාපති වන මොහාන් පණ්ඩිතගේ මහතාට සමාගම් විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමට ඇති නිසා මෙම එක් සමාගම සැලකූ විට නියෝජ්‍ය සභාපති වන HSR කාර්යවසම් මහතාට විශාල වගකීමක් පවතිනවා. එහෙයින් එවැනි සමාගමේ ඉහළම පෙළේ කටයුතු කරන අයට සමාගමේ ඉදිරි දිශානතිය පිළිබඳ විශාල අවබෝධයක් පවතිනවා. ඉදිරියේදී නිෂ්පාදන ධාරිතාවය වැඩි වන බවත් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වගේම විවිධ රටවල නිෂ්පාදන වර්ධනයට ගනු ලබන ක්‍රියාමාර්ග වගේම එමගින් ලාභය වර්ධනය කර ගන්නා බවත් එතුමා තුළ හොඳ අවබෝධයක් පවතිනවා.
එවැනි පුද්ගලයෙකු කොටස් එකතු කිරීමෙන් සමාගමේ කාර්ය සාධනය ඉහළ යන බවත්, ඉදිරියේදී නිෂ්පාදනය වැඩිවන බවත් වගේම ලාභය වර්ධනය වන බවත් අපට අවබෝධ කරගත හැකියි. ඊළඟට සමාගමේ මුල්‍ය වාර්තා අධ්‍යයනය කිරීමේදී 2021 පළවෙනි මාසේ 20 වෙනි දින 1/10ක් විදිහට සබ්ඩිවිෂන් සිදු කර තියෙනවා. එමගින් සමාගමේ පැවති මිලියන 59.86ක කොටස් ප්‍රමාණය මිලියන 598.61ක් බවට පත්වෙනවා. සමාගමේ ස්ටේටඩ් කැපිටල් අගය රුපියල් මිලියන 598.61ක පවතිනවා. ඒ අනුව මෙම සමාගමේ ස්ටේටඩ් කැපිටල් අගය සහ සමස්ත ෂෙයා ප්‍රමාණය සමාන අගයක පවතිනවා. 2020-12-31 මුල්‍ය වාර්තාවට අනුව සමාගමේ වගේම සමූහයේත් ලාභයේ විශාල වර්ධනයක් දක්නට ලැබෙනවා. මාස 9 ලාභය රුපියල් මිලියන 718.7 සිට රුපියල් බිලියන 3.88ක් දක්වා වගේම මාස 3 ලාභය රුපියල් මිලියන 391.3 සිට රුපියල් බිලියන 1.77ක් දක්වාත් විශාල වර්ධනයක් සමූහය විසින් අත්කරගෙන තියෙනවා. මාස 9 සලකා බැලුවොත් 440ක වර්ධනයක්. ඒ වගේම මාස 3 සලකා බැලුවොත් 352ක වර්ධනයක්. ඉතින් මෙලෙස ලාභයේ වර්ධනය වෙද්දී සමූහයේ 2020-12-31 අවසන් කාර්තුවේ EPS අගය රුපියල් 5.15 සිට රුපියල් 26.50 දක්වා වර්ධනය වෙනවා. ඒ වගේම ඇසට් වැලියු අගය රුපියල් 184.83 සිට රුපියල් 237.24 දක්වා වැඩි වෙනවා. ඒ වගේම මෙම සමාගම වාර්ෂිකව මිල ඉපයීම් අනුපාතය ගණනය කරනු ලබනවා. එම අගය 4.45ක් ලෙස පවතිනවා. කොටස් මිල රුපියල් 190.10ත් රුපියල් 425ත් අතර පවතිනවා. මෙහිදී අපි මාස 9 තුල කොටස් මිල විමසා බැලුවොත් රුපියල් 57 සිට රුපියල් 425 දක්වා මිල පරාසයක පවතිනවා. රුපියල් 57 සිට කොටස් මිල රුපියල් 425ක් දක්වා අධි ප්‍රමාණයේ වී පැවතුනේ මේ සමාගමේ ලාභය ඉතා ඉහළ වර්ධනයක් අත්කරගෙන තිබුණු නිසායි. කාර්තුව අවසානයේ රුපියල් 347.30ක අගයක කොටස් මිල පැවතුණා. ඉතින් මෙලෙස කොටස් මිල වර්ධනය වන අවස්ථාවක තමයි සමාගම සබ්ඩිවිෂන් ප්‍රකාශ කළේ. ඊට පසු සමාගමේ මුල්‍ය තොරතුරු කෙසේද කියා විමසා බැලුවොත් 2021-3-31 මුල්‍ය වාර්තාවට අනුව සමූහයේ ගත්තම වාර්ෂික ලාභය රුපියල් මිලියන 850.2 සිට රුපියල් බිලියන 5.83ක් දක්වා ඉහළ වර්ධනයක් දක්නට ලැබුණා. අවසන් කාර්තුව ගත්තම රුපියල් මිලියන 131.5 සිට රුපියල් බිලියන 1.95ක් ලෙසත් ලාභයේ වර්ධනයක් දක්නට ලැබුණා. මෙම කාර්තුව තුල EPS අගය 7.18 සිට රුපියල් 2.77 දක්වා වැඩි වී තිබුණා. ඒ වගේම ඇසට් වැලියු අගය රුපියල් 26.14ක පැවතුණා. මේ EPS අගය වගේම ඇසට් වැලියු අගය කලින් කාර්තුව සමග බැලීමේදී 10ට බෙදී ඇති බව පැහැදිලි වෙනවා. ඒ වගේම වාර්ෂික මිල ඉපයුම් අනුපාතය 5.38ක පවතිනවා. ඊළඟට කොටස් මිල ගත්තම රුපියල් 39ත් රුපියල් 765ත් අතර මිල පරාසයක පැවතුණා. 2020-12-31 රුපියල් 347.30ට පැවති කොටස් මිල මේ සබ්ඩිවිෂන් ප්‍රකාශ කිරීමෙන් පසු 2021 පළවෙනි මාසේ 27 රුපියල් 765ක් දක්වා උපරිමයකට වර්ධනය වෙනවා. ඉන්පසු 2021-3-31 අවසන් මිල විදිහට රුපියල් 46.40ට කොටස් මිල පැවතුනේ මේ 10ට බෙදීමෙන් පසුයි. මෙහිදී අපට පේනවා 2020 වසරේ රුපියල් 57ට පැවති කොටස් මිල වසරක් වගේ කෙටි කාලයක් තුල රුපියල් 765 දක්වා අධි ප්‍රමාණීය වූ බව. ඉතින් මෙලෙස කොටස් වෙළඳපොළ කියන්නේ අපට ඉතා ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි මුදල් මැවිය හැකි තැනක් කියන්නේ මේ නිසායි වසරකට ආසන්න කාලයක් තුළ මෙම සමාගමේ කොටස් මිල මෙපමණ වර්ධනය වීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථා මේ කොටස් වෙළඳපොළ තුළ දක්නට ලැබෙන්නේ ඉතා ඉහළ කාර්යසාධනයක් පෙන්වන සමාගම් තුළයි. ඉතින් මෙම සමාගම මේ කාලය තුළ COVID-19 වසංගතයත් හමුවේ තම නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී තිබුණා. එම නිසාත් මේ ලාභය වර්ධනය වීමක් දක්නට ලැබුණා. ඊළඟට 2021 6 වෙනි මාසේ 30 මුල්‍ය වාර්තාවට අනුව සමාගමේ මාස 3ක ලාභය රුපියල් බිලියන 1.391ක් වෙනවා. 2021 9.30 කාර්තුවේදී මාස 3ක ලාභයේ විදිහට රුපියල් බිලියන 2.88
4.72ක් දක්වා වැඩි අගයක් පෙන්눔 කරනු ලබනවා. මේ COVID-19 හමුවේ රබර් අත්වැසුම් නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීම හමුවේ මෙවැනි වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව 2021 9.30 සමාගමේ මේ දක්වා කොටස් මිලෙහි උපරිමය වන රුපියල් 79.50 අගය වාර්තා කරනු ලබනවා. 10න් බෙදීම සිදු නොවුන නම් මෙම අගය රුපියල් 795ක පවතිනවා. ඉතින් මෙලෙස තම නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කර ගනිමින් දිගටම ලාභ ලබන සමාගම 2021 12 වෙනි මාසයේ 31 රුපියල් මිලියන 927.1ක ලාභයක් පෙන්눔 කරනවා. එහිදී කොටස් මිල රුපියල් 46ක් වන අතර ඇසට් වැලියු වගේ රුපියල් 28.72ක පවතිනවා. 2022 3.31 රුපියල් බිලියන 3.01ක ලාභයක් වාර්තා කර තිබූ අතර කොටස් මිල රුපියල් 30.60කට පහට වැටී තිබුණා. මෙහිදී ඇසට් වැලියු අගේ රුපියල් 36.60ක පැවති අතර 2022 6 වෙනි මාසේ 30 බැලුවම රුපියල් බිලියන 4.252ක ලාභයක් වාර්තා කළ අතර කොටස් මිල රුපියල් 21 දක්වා පහත වැටෙනවා. සබ් ඩිවිෂන් වලින් පසු අවමය විදිහට මෙම අගය වාර්තා කරනවා. ඉතින් කොටස් මිල මෙලෙස පහත වැටුණත් ඇසට් වැලියු වගේ වර්ධනය වෙලා තියෙනවා රුපියල් 44කට. ඉතින් අපට මෙහිදී පේනවා සමස්ත රටේ වගේම ලෝකයේ පුරාම පැවති COVID-19 නිසා මෙම ෂෙයා මිල පහත වැටුණද සමාගමේ කාර්ය සාධනය ඉහළ පැවතුන බව. ඒ වගේම සමාගමේ ලාභය වර්ධනය වෙනවා වගේම ඇසට් වැලියුද වැඩි වෙනවා. ඒ වගේම ඩිවිඩන්ඩ් සඳහා වෙන් කිරීමද සෑම කාර්තුවකම දක්නට ලැබුණා. ඉතින් එතෙන් සිට අද දක්වා කොටස් මිලෙහි වර්ධනයක් තමයි දක්නට ලැබෙන්නේ. 2024 12 වෙනි මාසේ 31 මුල්‍ය වාර්තාව අධ්‍යයනය කිරීමේදී ගෲප් එකේ මාස 9 ලාභයේ විදිහට රුපියල් බිලියන 3.276ක් පවතිනවා. EPS අගය රුපියල් 4.34ක පවතින අතර ඩිවිඩන්ඩ් සඳහා රුපියල් 1.5ක් වෙන් කර තියෙනවා. ඒ වගේම මාස 3 ගත්තම ගෲප් එකේ ලාභයේ විදිහට රුපියල් බිලියන 1.157ක් පවතින අතර EPS අගය රුපියල් 1.70ක පවතිනවා. ඒ වගේම ඩිවිඩන්ඩ් සඳහා 7.35ක් වෙන් කර තියෙනවා. ඇසට් වැලියු අගය රුපියල් 51.13ක පවතිනවා. ඒ වගේම වාර්ෂික මිල විපවුම් අනුපාතය 9.47ක් වෙනවා. මෙහිදී මෙම සමාගමේ සති 52ක් තුල උපරිමය විදිහට 2025 පළවෙනි මාසේ 29 දින රුපියල් 63ක අගය වාර්තා කළ අතර සති 52ක් තුල අවමය විදිහට 2024 4වෙනි මාසේ 19 රුපියල් 28.90ක් දක්නට ලැබෙනවා. ඊළඟට මෙම සමාගමේ මේ වසරත් තුල ලබා දී ඇති ඩිවිඩන්ඩ් බැලුවම 2024 7වෙනි මාසේ 9 වෙනිදා 7.25ක ඩිවිඩන්ඩ් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම 2024 10යි 9 වෙනිදා 7.45කුත් 2025 ජනවාරි 10 7.35ක් සහ 2025 අප්‍රේල් 8 වෙනිදා 7.85ක ඩිවිඩන්ඩ් එකක් ලබා දීලා තියෙනවා. මේ අනුව සෑම කාර්තුවකම මෙම සමාගම ඩිවිඩන්ඩ් ලබා දීලා තියෙනවා. ඉතින් මෙම ඩිප් ප්‍රොඩක්ට් PLC සමාගම හේලිස් PLC සමූහයට අයත් වන අතර මෙම හේලිස් සමූහය ධම්මික පෙරේරා මහතාට අයත් සමාගම් සමූහයක් වෙනවා. ඒ අනුව DPL කියන්නේ එතුමාට හිමි සමාගමක් වෙනවා. ඩිප් ප්‍රොඩක්ට් යනු ලෝකයේ 5% වෛද්‍ය නොවන අත්වැසුන් නිපදවන ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අතර ලෝකයේ රටවල් 5ක නිෂ්පාදන මධ්‍යස්ථාන පවතිනවා. ඒ වගේම නවතම දත් අනුව පෙන්눔 කරනු ලබනවා මෙම සමාගමේ වෛද්‍ය අත්වැසුම්ද දැන් නිෂ්පාදනය කරන බව. ඔවුන් ජාත්‍යන්තරයේ කෙතරම් ජයගෙන ඇතිද යන්න බැලුවොත් ප්‍රංශය මූලික කරගත් යුරෝපා මෙහෙයුම් සඳහා ඔවුන්ගේ ලංකාවේ සිටි කළමනාකාර අධ්‍යක්ෂක වන සූම්හඩ් නක් මහතාව පත් කරනු ලබනවා. ඒ වෙනුවට ලංකාවේ DPL කළමනාකාර අධ්‍යක්ෂක විදිහට හිටපු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක වන RH පුෂ්පික ජනදීර මහතාව 2023 පළවෙනි මාසේ පළවන දින පත් කරනු ලබනවා. ඒ වගේම මෙම මහතා 2017 වසරේ සිටම මෙම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ටම රබර් වගාවන් පවතින වතු සමාගම් දෙකක් පවතිනවා. ඒ කැලණිවැලි සහ හොරණවැවිලි සමාගම්. ඒ වායේ තේ ප්‍රධානව පවතින අතර ඊළඟට රබර් වගාවද පවතිනවා. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේම අමුද්‍රව්‍ය තුන්වෙනි පාර්ශවයකට වෙළඳාම් සිදු නොකර තම නිෂ්පාදන සඳහාම යොදාගත හැකි වෙනවා. ඒ අනුව ඔවුන්ගේ ලාභය තව වර්ධනය කරගත හැකි වෙනවා. හේලිස් කියන්නේ මැනවින් විවිධාංගීකරණය වුණු shipping and logistics පවතින සමාගමක්.
ඒ අනුව ඔවුන් අඩු පිරිවැයකින් ඔවුන්ගේ නිෂ්පාදන ලෝකයේ රටවල් 70 පුරාම බෙදා හැරීම සිදු කළ හැකියි. මෙම සමාගම ඩිවිඩන් ලබා දෙනවා වගේම පාග්ධන ලාභද ලබා දෙනවා. එය මෙම හේලිස් සමූහයේ සමාගම්වල විශේෂ ලක්ෂණයක් වෙනවා. ඔවුන් ලාභයෙන් කොටසක් ලාභාංශ ගෙවනවා, කොටසක් සමාගම තුල රඳවා ගන්නවා. එම ක්‍රමය වඩා සුරක්ෂිත වෙනවා. මන්ද සමාගමේ අනාගත ආයෝජනයට වගේම සමාගමේ සුරක්ෂිත බව වෙනුවෙන්ද ඔවුන් ලාභයෙන් කොටසක් රඳවා ගන්නවා. ඒ වගේම තව කොටසක් තම සමාගමේ ආයෝජකයින් වෙනුවෙන්ද ලබා දෙනවා. මෙය දෙආකාරයටම ක්‍රියාත්මක කරන නිසා ඇසට් වැලියුද වර්ධනය වෙනවා. එමගින් ප්‍රාග්ධන ලාභත් ආයෝජකයින්ට හිමි වෙනවා. මෙමගින් මෙම සමාගම වඩා කාර්යක්ෂමව තම ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා වගේම කොටස් මිල පහත වැටීම අවම මට්ටමක පවතිනවා. එම නිසා ආයෝජකයින්ට අලාභ සිදු වෙනවා අඩුයි. 2025 තුන්වෙනි මාසේ 28 වන දිනයේදීත් කොටස් මිල රුපියල් 55ක අගයක පවතිනවා. 10ට බෙදීමට පෙර පැවති අගය අනුව බැලුවොත් රුපියල් 550කට කොටස් මිල පවතිනවා. ඉතින් DPL කියන්නේ ඉතා හොඳ සමාගමක් වන අතර ඉතා පැහැදිලි මුල්‍ය වාර්තා දක්නට ලැබෙනවා. ඔබත් අධ්‍යයනය කර බලන්න. ඔබට වඩා වැඩි ප්‍රතිලාභ ගෙන දෙන සමාගම් තෝරාගෙන ආයෝජනය කරන්න. ඒ වගේම අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කර තබා ගන්න. ඔබට වටිනා වීඩියෝ මග නොහැර නරඹන්න. ඔබ සැමට සුබ අනාගතයක්.